ඔන්න ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලෝ හැමදෙනාම ද සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් DB Academy YouTube channel එකට. ඉතින් තව channel එකක් තියෙනවා අපේ පරණ channel එක දුලන Pro YouTube channel එක. ඉතින් ඒකත් තාම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ බලන කට්ටිය නම් දන්නවා ඇති ඒකේ මම සාමාන්‍යයෙන් අරන් ඉන්නේ tech reviews, tech gadget සම්බන්ධ දේවල් තමයි ඒකේ අරන් ඉන්නේ. ඉතින් මට හිතුණා ටෙක් එක්ස්ප්ලේනින් වීඩියෝ channel එකක් කරන්න ඕන කියලා ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් ඔය අලුතෙන් එන ටෙක් අප්ඩේට්ස් වගේ දේවල් සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කරන්න channel එකක්. ඉතින් ඒක තමයි අපේ අලුත් DB Academy YouTube channel එක. ඉතින් අපේ DB Academy YouTube channel එකත් අලුතෙන් join වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. අපේ first video එක තමයි මේක. ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ කලින් channel එක දුලන Pro YouTube channel එකත් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඒකෙත් videos ගේනවා. මේකෙත් videos ගේනවා. ඉතින් channel දෙකම subscribe කරලා තියාගන්න. ඉතින් අද ගේන්න යන වීඩියෝ එක මොකක්ද කියලා කිව්වොත් අද ගේන්න යන්නේ මේ දවස්වල සාමාන්‍යයෙන් Facebook එකේ එහෙම viral යන ෆොටෝ වර්ගයක් තියෙනවා. අපේ ChatGPT එක හරහා අපි create කරගන්න ෆොටෝ වර්ගයක්. ඉතින් අන්න ඒ වගේ ෆොටෝ එකක් හරියටම generate කරන්නේ කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අද ගෙනාපු වීඩියෝ එකට. Matter like some batter in your brain. That's what I say. Fake it till you make it A. And if you play that game, then you just might make a change. Rearrange all the bad to okay. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝගේ මොබයිල් ෆෝන් එක අරගෙන ඔයගොල්ලෝ ඕපන් කරගන්න ChatGPT app එක. ඉතින් මේක පරණ version එක නෙමෙයි අලුත් version එක තමයි ඔයගොල්ලොන්ට මේකට ඕන වෙන්නේ. පරණ version එකේ තියෙන අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අලුත් version එකට update කරගන්න ChatGPT app එක. එහෙම නැත්නම් අලුතෙන්ම install කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෑ අලුත් version එක තමයි එතකොට install වෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම ChatGPT app එක open කරගන්නම් මෙන්න මේ විදියට. ඉතින් ඔන්න ඔය විදිහට ඕපන් කරායින් පස්සේ ඔයගොල්ලෝ මේකේ account එකක් create කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය විදිහට email එක password එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් account එක create කරගන්න. ඉතින් account එක create කරන්න නැතුව නම් මේ වැඩේ ඔයගොල්ලන්ට කරන්න බෑ. මම දැන් account එක create කරලා තියෙන්නේ. ඒක නිසා මට පුළුවන් මේකේ අපිට අවශ්‍ය ෆොටෝ වර්ගය හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් පේන ඇති මෙතන වම් පැත්තේ උඩින් තියෙනවා මෙන්න මේ වගේ ඉරි කෑලි දෙකක icon එකක්. ඉතින් මම ඒක click කරනවා. ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනින් තියෙනවා ඔයගොල්ලන්ට දෙවනියට images කියලා පොඩි මේ එකක්. අන්නේ images කියන එක උඩ ඔයගොල්ලෝ ටච් කරගන්න. ටච් කරායින් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට පළවෙනියටම මෙන්න මේ බලා ගන්න පුළුවන් ඔප්ෂන් එක මෙන්න මෙතන උඩ. අන්න ඒ ඔප්ෂන් එක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරන්න. මෙන්න මේ try a style on an image කියලා තියෙන්නේ. අන්න ඒකේ පළවෙනියටම තියෙන ඔප්ෂන් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඉතින් ඒ ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන choose photo නැත්නම් take a selfie කියලා ඔප්ෂන් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ selfie එකක් මේකට use කරන්න සහ ඔයගොල්ලන්ගේ gallery එකේ තියෙන ෆොටෝ එකක් මේකට use කරගන්න. ඉතින් මම දැන් මෙතන choose photo කියන එක උඩ ක්ලික් කරනවා. දැන් ඔයගොල්ලෝ කෙලින්ම මේකේ gallery එකට තමයි open වෙන්නේ. ඉතින් gallery එකේ ඔයගොල්ලෝ තියෙන ෆොටෝ එක මේ විදිහට select කරගන්න පුළුවන්. මේ විදිහට select කරාම ඔයගොල්ලන්ට ටිකක් පොඩ්ඩක් වෙලා හිටියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ select කරපු ෆොටෝ එක ChatGPT app එකට upload වෙනවා. upload වෙලා අපිට අපේ ෆොටෝ එක ටික වෙලාවකින් create කරගන්න පුළුවන්. අපිට තියෙන්නේ පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක දැන් අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් ක්‍රියේට් වෙන ගමන් තියෙන අපේ ෆොටෝ එක. ඉතින් මේකේ අලුත් version තියෙන ෆෝන් වල නම් මේ අපිට මෙතන මේ ටෙක්ස්ට් එක ටයිප් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔටෝම අර image ෆොටෝ වර්ගය සිලෙක්ට් කරවුවාම මෙන්න මේ ටෙක්ස්ට් එක ඔටෝ ටයිප් වෙලා ඒගොල්ලෝ ක්‍රියේට් කරනවා. හැබැයි පරණ version තියෙන ෆෝන් එක නම් ඔයගොල්ලන්ට මෙන්න මේ ටෙක්ස්ට් එක ටයිප් කරන්න වෙයි. එහෙම වුණත් ඔයගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා ටෙක්ස්ට් එක. ඉතින් අලුත් version තියෙන ෆෝන් වල නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට පේන ඇති ෆොටෝ එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් අපිට තියෙන පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න තමයි. හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් විනාඩියකට වගේ පස්සේ මෙන්න මේ වගේ ලස්සන ඉමේජ් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. අපි දීපු ෆොටෝ එකට අදාළව. ඉතින් ඔයගොල්ලෝ මේකේ සාමාන්‍යයෙන් කාගේ හරි මුණක් තියෙන ෆොටෝ එකක් දෙන්න. මොකද ඔබ්ජෙක්ට් වල ඊට පස්සේ සත්තුන්ගේ වගේ ෆොටෝස් දෙන්න යන්න එපා.
එහෙම නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. මම try කරලා බැලුවා. මේක සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් දුන්නොත් තමයි මේක මෙන්න මේ වගේ AI විදියට අපිට ජෙනරේට් කරලා දෙන්නේ මේ chat GPT එක හරහා. ඉතින් දැන් ඔයගොල්ලෝ මේක සේව් කරගන්න පුළුවන් මෙන්න මේ save button එක හරහා. එහෙම නැත්නම් මෙන්න මේ share button එක හරහා ඔයගොල්ලෝගේ WhatsApp එකේ Facebook එකේ profile picture එකට උනත් දාගන්න පුළුවන්. මම දැන් මෙතන මෙන්න මේ save කියන කොට ක්ලික් කරනවා. ක්ලික් කරායින් පස්සේ අපේ gallery එකට මෙන්න මේ ෆොටෝ එක save වෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අර ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාපු වීඩියෝ එක. ඉතින් අද අරන් ආවේ මෙන්න මේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ AI ෆොටෝ එකක් කොහොමද හරියටම ජෙනරේට් කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ දවස්වල මේ ෆොටෝ එක සාමාන්‍යයෙන් Facebook එකේ එහෙම ගොඩක් ට්‍රෙන්ඩින් යන හන්ද මට හිතුණා මේක සම්බන්ධව වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් එහෙනම් ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ අලුත් DB Academy channel එක වගේම දුලන bro YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ එකට දාන්න like එක. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බලන්න share කරන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනම් පල්ලෙහා comment section එකේ ප්‍රශ්නෙත් දාන්න. මම පුළුවන් හැම වෙලාවකම ඔයගොල්ලන්ට ඉක්මනට උත්තර දෙන්න බලනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම් අපේ DB Academy channel එකේ second video එකෙන් හම් වෙන බලාපොරොත්තු වෙයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Go, 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 go.